කොහොමද ඔයාලට මුලින්ම මම ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මොකද ගොඩාක් යාළුවෝ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ හැමෝම ගොඩාක් ආදරෙන් මම පිළිගන්නවා මගේ YouTube channel එකට. මම දාපු පළවෙනි වීඩියෝ එකම views 8500ක් නොවලා ගිහින් තියෙනවා. ඉතින් ගොඩාක් සතුටුයි. like කරපු, comment කරපු වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි කියන මම අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න ගොඩාක් තියෙනවා නේද? ඉතින් කීප දෙනෙක්ටම එකම ප්‍රශ්න තියෙන කීප දෙනෙකුත් ඉන්නවා. මට comment කරලා තිබුණා. ඒකට WhatsApp එකට message දාලා තිබුණා. ඒ වගේම calls ආවා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න ගැන ඉතින් මම මෙන්න මේ මගේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. අන්නේ ප්‍රශ්න තියෙන ප්‍රශ්න අහපු අයට පිළිතුරු දෙන්න විදියට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද මට හිතෙනවා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක ඉස්සෙල්ලම හොඳයි කියලා. මොකද ඔයාලා මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ මගෙන් ප්‍රශ්නයක් අහුවේ. ඉතින් මට හැමෝටම වෙනමක් WhatsApp වලට message දාපු comment එකක් යනකොටම මට ඇත්තටම reply කරන්න විදියක් නැහැ නේ. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක වලට අරගෙන ඉන්නේ හිතුවේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලා කීප දෙනෙක්ටම තිබුණා. අක්කා කොහෙන්ද බැහුම් ඩිප්ලෝමා එක කරේ? course fee එක කීයද කියලා. එතකොට මම online course එකක් තමයි කරේ. ඒ කරේ Issues Win Academy එකේ. Issues Win Academy එකේ Issues Win තමයි මම online diploma එක හැදෑරුවේ 2024 වර්ෂයේ. ඒකින්ද course fees කොහොමද කියලා නම් මම ඇත්තටම දැන් දන්නේ නැහැ. ඔයාලට පුළුවන් YouTube එකේ search කරන්න Issues Win Academy කියලා. එතකොට Issues ගේ contact number එකක් තියෙවි. ඒ number එක හරහා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. අනිත් එක තමයි මාතර YMB ආයතනයේ පැවැත්වෙන සයුමි මහුම් පියස කුසුම් විස්ගෙන් මම මේ වෙනකොට අධ්‍යාපනය හදාරනවා. එතකොට මිස්ගෙන් ඔයාලට මාතර, වලස්මුල්ල, බෙලියත්ත, තංගල්ල අවටින් අය නම් ඔයාලට පුළුවන් කුසුම් විස්ගේ සයුමි මහුම් පියස ක්ලාස් එකට සම්බන්ධ වෙලා අධ්‍යාපනය හදාරන්න මෙහුම් සම්බන්ධයෙන්. ඒත් එක්කම ඔයාලට තිබුණ අනිත් ප්‍රශ්නය තමයි අක්කා පාවිච්චි කරන මැෂින් එක මොකක්ද? මැෂින් එක ගත්තේ කොහෙන්ද? ඉතින් ඔය වගේ ප්‍රශ්නක් තිබුණා. ඒකත් මම පාවිච්චි කරන්නේ ජොකී මැෂින් එක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ජොකී කියලා. අනිත් එක නෝල් පහේ ඕලොක් එක. ඒකත් මම මැෂින් ගත්තේ මාතර ඒ තිබුණු ෂොප් මං ගන්නපු ෂොප් එක නම් දැන් නැහැ. මොකද මම අවුරුදු 3ක් විතර වෙනවා දැන් මැෂින් අරගෙන ඒ ෂොප් එක නම් දැන් නැහැ. මට ඔයාලට කියන්න විශේෂම දෙයක් තියෙනවා. ඔයාලා මැෂින්ස් ගන්නව නම් අනිවාර්යයෙන්ම වගකීමක් තියෙන තැනක මැෂින් අරගන්න. මොකද නැත්තම් අපි මම මැෂින් ගත්තේ රුපියල් 80000 85000 කට මිලක්. ඒත් මට දැන් හිතෙනවා අතරම අපි මැකැනික්ලට වියදම් කරන මුදලත් එක්ක අපි හරියටම හරි තැනකින් වගකීමක් තියෙන තැනකින් ගෙවීමේ ක්‍රමයට හරි කමක් නැහැ මැෂින් අරගත්තත් අපි අර මැකැනික්ස්ලට යන වියදම ඇත්තටම අඩු වෙනවා කියලා. ඒ කියන්නේ දැන් මාතර තියෙනවා මාතර නම් තියෙනවා සිංගර් එකෙක් දෙනවා මහාන මැෂින් ගෙවීමේ ක්‍රමයට. ඉතින් ඔයාලට එක පාරම සල්ලි ගෙවලා ගන්න බැරි කෙනෙක් නම් මම කියනවා ඔයාලට ගෙවීමේ ක්‍රමයට හරි කමක් නැහැ වගකීමක් ඇති තැනකින් මැෂින් එකක් ගන්න කියලා. මොකද නැත්තම් මැෂින් ඇත්තටම ලෙඩ දෙන්න ගන්නවා මාසයක් විතර මම යනකොට ලෙඩ දෙන්න ගන්නවා හදලා මේ බාගෙට වගේ අටවල දීපු මැෂින් ඇත්තටම සමහර ඒවා තියෙනවා ඒවා ලෙඩ දෙන්න ගන්නවා. එතකොට ඉතින් අපි මැෂින් එක හදා දෙන්න එක තමයි කරන්න වෙන්නේ. ඒක නිසා හොඳම දේ තමයි වගකීමක් තියෙන තැනකින් ඔයාලා මැෂින් එක අරගන්න. ගෙවීමේ ක්‍රමයට මැෂින් දෙනවා සිංගර් එකෙන්. තව ඔයාලගේ පැත්තවල ඇති බලලා හොයලා බලන්න පොඩ්ඩක්. අනිත් එක තමයි ඔයාලා දෙන්න ප්‍රශ්නයක් වීඩියෝ එක එඩිට් කරගන්න කොහොමද එඩිට් කරගන්න කියන්නේ මම මේ කතා කරනකොට දැන් ওই ෆොටෝ එක පැත්තකින් සයිඩ් එකෙන් පේන විදිහට කොහොමද දාන්නේ. ඉතින් ඒක ඇත්තටම වීඩියෝ එඩිටින් වලට වෙනමම වීඩියෝ එකක් කරන්න ඕනේ එකක්. මම මගෙන් අහපු WhatsApp වලට මැසේජ් දාලා කීප දෙනෙක්ට වොයිස් මැසේජ් එකක් දාලා කියලා දුන්නා. එතකොට යාළුවෝ මේ විදිහට හදාගෙන අතරම රිප්ලයි කරා. මම හිතනවා මේ වීඩියෝ එක බලන්න නම් මට ඒකට කමෙන්ට් එකක් දාලා අපි මාතෘකාවෙන් අහගත්තා කියලා. මම වෙනම දවසක මම ඉන්ෂොට් එකකින් තමයි වීඩියෝ එඩිට් කරන්නේ. මම දවසක වීඩියෝ එඩිටින් පිළිබඳව මම දන්න ටික මම ගොඩාක් දේවල් දන්න කෙනෙක් නෙවෙයි. මම ඔයාලට වෙන වීඩියෝ එකක් කියන්නේ මම දැනගෙන ගන්නවා මම ඉන්නේ කියලා. ඒක නිසා මම දන්න ටික මම ඔයාලට කියලා දෙන්නවා වීඩියෝ එඩිටින් වල. අනිත් ප්‍රශ්න තමයි ඔයාලට තිබුණා මට කතා කරලා තිබුණා නුවර මිස්කේ අනේ බිස්නස් එකක් කරගෙන යනකොට මට හරි ආසයි මට මැෂින් තියෙනවා පටන් ගන්න හරි ආසයි කොහොමද වෙනදකල හදාගන්න කියලා. ඉතින් ඇත්තටම වෙනදකල හදාගන්න කොහොමද කියලා කියන එකත් මේ වීඩියෝ එකකින් එහෙම සම්පූර්ණයෙන්ම කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා මම පොඩියට කියන්න
ඔයාලට පුළුවන් ඔයාලා FB page එකක් හදාගන්න දන්නේ නැත්නම් online business කරන්න දන්නේ නැත්නම් ඇත්තටම ඔයාලට පුළුවන් ගෙදර මහලදී ඔයාලගේ වටපිටාවේ ගමේ දන්න කියන අයට විකුණන්න. ඒත් එක්කම ඔයාලට බබාලා හැමෝම ඔයාලට පුළුවන් ඉස්කෝලයක් ගාව බබාලා හිටියත් නැත්නම් ඔයාලට පුළුවන් ඉස්කෝලයක් ගාව ක්ලාස් එකක් ගාව හරි ගිහිල්ලා ඉස්කෝල් වලින් ටයිම් එකට වගේ අම්මලා එකතු වෙන වෙලාවල් තියෙනවා. මේ වෙලාවට වගේ ඔයාලගේ ඇඳුම් ගෙනහිල්ලා පෙන්නලා බිස්නස් එක කරගන්න පුළුවන්. එතකොට ඔයාලා ගෙදර ෂොප් එකක් පොඩි කාමරයක හරි ෂොප් එකක් විදිහට හදාගන්න පුළුවන් නම් ගෙදර ෂොප් එකක් ඕපන් කරන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලට රෙන්ට් එකක් ගෙවා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔයාලා ගමේ කොහේ හරි තැනක පොඩි සුළු මුදලක් ගෙවා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පොඩියට තැනක් බලලා ඔයාලට එහෙම පටන් අරගෙන ඔයාලගේ රෙදි ටික විකුණ ගන්නත් පුළුවන්. අනිත් එක තමයි ඔයාලා ගමේ නගරේ තියෙන රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන වලට ඔයාලට අඳුරන මිස් කෙනෙක් හම්බා කතා බහ කරලා ගිහිල්ලා එයාලගේ පඩි දවස් වල සෙලිබ්‍රේට් එක අල්ලලා එතකොට එයාලා අපිට එන්න කියනවා. ඒ දවස් වලට ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔයාලගේ මේ රෙදි ටික ඔයාලගේ ෆ්‍රී ටයිම් එකක් කියලා ලන්ච් ටයිම් එක හරි ෆ්‍රී ටයිම් එකක් කරලා ඔයාලට දෙයි. ඒකට ඒ ටයිම් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඇඳුම් බිස්නස් එක කරගන්න. ඇත්තටම බිස්නස් එකක් කරගන්න පුළුවන්. මම ඒක හොඳාකාරව දන්නවා. ඔයාලට හොඳ බිස්නස් එකක් කරගන්න පුළුවන්. මොකද ඕන තරම් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන තියෙනවනේ අපේ ගමේ නගරේ. හැම තැනකම තියෙනවනේ. ඒක ඔයාලට පුළුවන්. ඒ මිස් කෙනෙක් සම්බන්ධ කරගෙන කතා බහ කරගෙන ගිහිල්ලා මගේ මෙහෙම ඇඳුම් වගේක් තියෙනවා. මට පුළුවන් ද ගෙනාව තුනක් පොඩ්ඩක් දෙන්න කියලා. ඔයාලා සාධාරණ මිලකට මොන දේ විකුණුවත් සාධාරණ මිලකට විකුණන්න. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම නීට් එක තියෙනවා. තමන් වහන නීට් එකක් තියෙනවා. ක්වොලිටි එකක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට ඕඩර්ස් තියෙනවා. අනිත් එක තමයි ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අලුතෙන් ව්‍යවසායකයන්ට තියෙනවා chance එක මේ බිස්නස් එක දියුණු කරගන්න. ඒ කියන්නේ වැඩසටහන් තියෙනවා. මෙහුම් වැඩසටහන් නම් මෙහුම් වැඩසටහන් වලට වෙනම මිස් කෙනෙක් මම හිතන්නේ ඉන්නවා දාලා. එතකොට මැෂින් මොමිලේ මැෂින් දෙනවා. එක්ක සාමාන්‍යයෙන් මැෂින් එකෙන් භාගයක් හරි ගෙවලා ගන්න පුළුවන් විදියට මැෂින් දෙනවා. ඒ වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ව්‍යවසායකයන්ට. ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඔයාලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ හරහාත් ඔයාලගේ ව්‍යාපාර දියුණු කර ගන්න. මොකද ඔයාලා ලොකු මේ ව්‍යවසායකයන් වෙනුවෙන් ලොකු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මම දැකලා තියෙනවා. වෙන මෙයාලගේ ව්‍යාපාරික ගෲප් හදලා WhatsApp ගෲප් හදලා අපි ඒවට ඇඩ් කරලා එතකොට කොහේ හරි තැනක් තියෙනවා නම් අපිට ඇඳුම් ගෙනිහින් දාන්න පුළුවන් විදියට මේ අන්න එහෙම තැන් අපිට කන්ටැක්ට් කරලා දෙනවා. මෙන්න මෙහෙම තැනක් තියෙනවා. ඔයාලට පුළුවන් ද මෙතෙන්ට මේ දවසට ගිහිල්ලා ඔයාලගේ ඇඳුම් මේ දාන්න මේ එයාලා මේ ගේතේනින් බිස්නස් එකක් වලට හදාගන්න පුළුවන් කියලා ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ මිස්ලා ඉන්න වැඩ කරන මිස්ලා අපිට කියලා දෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ඒ හරහත් දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි ඔයාලට තිබුණේ. අනිත් එක තමයි කෝස් එකක් කරන්න සල්ලි නැත්නම් ඔයාලට තියෙන හොඳම දේ තමයි YouTube එක හරහා ඔයාලට පුළුවන් මුලින්ම ඔයාට ඒ කියන්නේ මුකුත්ම දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාලට නයිටියක් මහගන්න දැන් YouTube එකේ සර්ච් කරොත් නයිටියක් මහන්නේ කොහොමද කියලා. ඇත්තටම නයිටියක් මහන්නේ කොහොමද හරියම ලේසියෙන් රෙද්ද ඇඳලා කපා ගන්න විදිය ඉඳලම කියලා දෙන අය ඉන්නවා. අන්න ඒ වගේ channel එකක් බලලා ඔයාලට පුළුවන් නයිට් රෙදි කෑල්ලක් ගෙනල්ලා ඉවර වෙලා විස්කෝස් රෙදි කෑල්ලක් යාරයක් ගන්න ගෙනල්ලා ඉවර වෙලා යාරයක් කරගෙන ඔයාලට පුළුවන් බලන්න කොහොමද නයිටියක් කපලා මහලා එහෙමවත් ඔයාලට නයිටි බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන්. ඒ කරගෙන යන අතරතුර ඒ සල්ලි වලින් ඔයාලට පුළුවන් වැඩිදුර අධ්‍යාපනය කරන්න කෝස් එකක් කරන්න ගාණක් එකතු කරගන්න. ඉතින් ඒ හම්බෙන ආදායමෙන් උපයන ආදායමෙන් කෝස් එකකට ගෙවන්න ඔයාලට පුළුවන්. ඉතින් එහෙම කරන අයත් ඉන්නවා. කිව්ලට් එකක්, නයිට් රෝස් එකක් මහන්න ඔයාලට පුළුවන් YouTube එකේ සර්ච් කරන්න. ඒ වගේම තමයි පිටරට වීඩියෝස් පිටරට channel තියෙනවා. අපිට මේ මෙහුම් වීඩියෝස් කියලා දෙන පිටරට channels තියෙනවා. ඉතින් මේ වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් YouTube එකේ සර්ච් කරලා. අනිත් එක තමයි මගේ ගාන තුන අක්කේ මෙහුම් වීඩියෝ එකක් දාන්න කියලා. ඇත්තටම මට මෙහුම් වීඩියෝ එකක් දාන්න තරම් කාලයක් කලමනා කරගැනීමේ ප්‍රශ්නයක් මට තියෙනවා. හැබැයි මම ඉස්සරහට ඔයාලට අනිවාර්යයෙන්ම මෙහෙම වීඩියෝ එකක් අරගෙන එන්න YouTube කරන කෙනෙක් නම් දන්නේ නැති වීඩියෝ එඩිටින් වලට කොච්චර වෙලාවක් යනවද කියලා. ඉතින් මම ඉස්සරහට ඒකත් අරගෙන එන්නම්. ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා කියලා මම හිතනවා. ඉතින් අදත් වීඩියෝ එක ස්කිප් නොකර බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම දිගටම මගේ channel එකට එකතු වෙලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. අඩුම අඩු ගන්නට ඔයාලට සාධාරණ මිලට මගේ ලියොන් ෆැෂන් FB page එක follow කරලා ඉඳන් ගන්න පුළුවන්. මගේ YouTube channel එකට subscribe කරලා එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. බුත් සරණයි.